වෙනද වගේම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා හෙළවෙදකමේ මහගෙදරට. ඉතින් අපි හැමදාම අරගෙන එන්නේ සුවිශේෂී වූ මාතෘකාවක්. ඒ වගේ අදත් අපි අරගෙන එන්නේ විශේෂයෙන් සමාජයේ බොහෝ වෙලාවට කතා වෙන වැදගත් වූ ලෙඩ රෝගයක් ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක නමින් හැඳින්වුවොත් එහෙම අපිට කියන්න පුළුවන් මිග්‍රේන් කියලා. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් කියනවා අනේ ඔළුව රිදෙනවා. අයියෝ මිග්‍රේන් කොච්චර බෙහෙත් බිව්වත් හරියන්නේ නැහැ. ඔය වගේ විවිධ වූ කතාවන් සමාජයේ බොහෝ වෙලාවට අපිට අහන්නට ලැබෙනවා. ඉතින් ඒ නිසාම අපි හිතුවා මේ ගැන කතා කරන්න. ඒ ගැන කතා කරන්න අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා හෙළවෙදකමේ මහගෙදරේ නිර්මාතෘ සහ දේශීය වෛද්‍යකම සුරැකීමේ සංවිධානයේ නායක වෛද්‍ය ටී.බී. රත්නායක වෛද්‍යතුමා. ඉතින් ආයුබෝවන් කියලා ඔබතුමන්ව පිළිගන්නවා. ඉතින් වෛද්‍යතුමනේ මම මුලින් කිව්වා වගේ අපි අද කතා කරන්න යන්නේ මිග්‍රේන් කියන ලෙඩ රෝගය ගැන. ඔබතුමාත් දන්නවා ඔබතුමා ළඟට ගොඩක් වෙලාවට විවිධ රෝගීන් එනවා මේ මිග්‍රේන් කියන තත්ත්වයෙන් පෙළෙමින්. වෛද්‍යතුමනේ ඔළුව කැක්කුම හිතා ගන්න බෑ ගොඩ කාලයක් තිස්සේ කොච්චර බෙහෙත් කරත් හරියන්නේ මේ වගේ. ඉතින් මම කැමතියි දැනගන්න වෛද්‍යතුමනේ දැන් හෙළවෙදකමේ ආයුර්වේදය කියන මෙන්න මේ ශාස්ත්‍රයෙන් බලුවහම මේ මිග්‍රේන් ගැන මොනවද කියන්න පුළුවන්? මිග්‍රේන් වල රෝග ලක්ෂණ ගත්තාම ඇස් යට රිදෙනවා. ඒ ලයිට් එළිය පමණක් නෙවෙයි සැර එළිය බලන්න අමාරුයි. පොතක් බලන්න අමාරුයි. කේන්තිය එනවා. ඔළුව පහත් කරගෙන ඉන්න අමාරුයි. ඒ වගේම මේකේ වමනේ යන ලක්ෂණ තියෙනවා. හැම කෙනාටම නෙවෙයි. එපමණද අපිට රෝග ලක්ෂණ විදිහට මේ මිග්‍රේන් කියන එක තුලින් හඳුනා ගන්න පුළුවන්. තව ඉතින් විවිධ අයත් විවිධ රෝගත් එක්ක ඒ රෝගය එන කාලයත් එක්ක මේ වෙනත් රෝග ලක්ෂණ එන්න පුළුවන්. දැන් ඇඟ පණ නැති වෙනවා වගේ එන්න පුළුවන්. කලන්ත ගතිය එන්න පුළුවන්. සිහි මඳ ගතිය එන්න පුළුවන්. මතක ශක්තිය නැති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ තව රෝග ලක්ෂණත් ඇති වෙනවා. ඒ රෝගේ පැවැත්මේ කාලයත් එක්ක තමයි මේක තියෙන්නේ. එතකොට වෛද්‍යතුමනේ දැන් ගොඩක් වෙලාවට දරුවෝ ඒ වගේම තමයි කාන්තාවන් ඒ වගේම පිරිමින් ගොඩක් වෙලාවට වැඩ කරනකොට මෙන්න මේ වගේ අවස්ථාවන් වල තමයි ගොඩක් වෙලාවට ඕන්ට අර හිතරදේ කියන එක එන්නේ. ඉතින් දැන් සමහර වෙලාවට මේ මිග්‍රේන් කියන සද්දෙන් නොසලකා හරින අවස්ථාත් අපිට දකින්නට පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට මොකක් හරි බෙහෙතක් ගන්නවා. ඊට පස්සේ ඒ වෙලාවේ සමනය වුණාට පස්සේ එතනින් එහාට ඒක ගැන හිතන්නේ නැහැ. අර දිගු කාලීනව නිට්ටවට සුව කරගන්න ප්‍රතිකාර ගන්නෙ නැහැ. ඒ වගේ අවස්ථා තියෙනවා. එතකොට ඊට පස්සේ සමහර වෙලාවට ඒ ගැන හිතන්නේ නැතුව විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. එතකොට මම අහන්න කැමති වෛද්‍යතුමනි දැන් මේ මිග්‍රේන් කියන තත්ත්වය මේ වගේ නොසලකා හැරීමත් තුළ වගේ තත්ත්වයන් තුළදී මේ මිග්‍රේන් වැඩි වෙන්න මොන වගේ හේතුද බලපාන්නේ? කියන්නේ මිග්‍රේන් තත්ත්වෙ දෙනවා කියන්නේ ඒක වැඩි වෙලා තියෙනවා. හැබැයි මේ මිග්‍රේන් තත්ත්වයේ තව තවත් වැඩි වීම දකින්න පුළුවන් නොසලකා හැරියා. ඇත්තටම මිග්‍රේන් කියන රෝගයක් අපේ දේශීය ආයුර්වේදයේ තුල නැහැ. ඒකට ඒක බටහිර ආවිෂ්ක කරන එකක්. ඉතින් මේක ඉස්සරහේ තත්ත්වෙන් තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒක දීර්ඝ කාලෙකින් දිගින් දිගට පවත්වාගෙන යාම. මොකද නොසලකිල්ල. මේක පළවෙනිම කාරණේ තමයි නොසලකිල්ල. ඔව්. නොසලකිල්ල කියන්නේ දැන් ඉස්සරහේ ගණන් ගන්න නැහැ. ඉස්සරහයක් හැදුනාම ඒකට ඔය පොඩි මොකක් හරි දෙයක් වේදනා නාසිකයක් කියව පාවිච්චි කරලා ඒක ඉතර ගණන් ගන්න නැතුව යන තත්වයක් තමයි අද අපේ රටේ පේන්න තියෙන්නේ. කෑම කෙනෙක්ගේම හෑන්ඩ් බෑග් එකේ නැත්නම් ඉතර මොකක් හරි තියෙන වේදනා නාසිකයක්. ඒක පාවිච්චි කරනවා. උදා ළමෙකුට හැදුණා වැඩි හිටියෙක් කරන්නේ අන්නර ඒක බොන්න ඒකද එහෙම තමයි කියන්නේ. නිසා මේකට මේ පළවෙනි කාරණේ හැටියට මම මතක් කරලා තියෙනවා.
දරුවෝ ගැන නැත්තම් මේ රෝගය හැදෙන්න පෙර අපි අර ඉස්සෙල්ලා තෙල් ටිකක් දාන්න ඕනේ කියන කතාව කියනවනේ. මේක නොකර දිගින් දිගට ඉතාමත්ම සැර ඖෂධ ජාති. හැබැයි දේශීය ආයුර්වේද නෙවෙයි. මේ පාවිච්චිය නිසාම තමයි මේක වැඩි තත්ත්වයට ඇති වෙන්නේ. ඒක තමයි භයානකම තත්ත්වය. අනිත් එක මේ කල්පනා කරනවා ප්‍රශ්න වැඩි වෙනකොට ඒ කල්පනා කිරීම මේකට හුඟක් හේතු වෙනවා. අනිත් එක දැන් වෙනත් අසනීපයක් නිසා වෙනත් රෝගයක් නිසා මේ ඒ රෝගය හොඳ කරගන්න උත්සාහ කරන්න හැදෙන්නේ අපිට පේන්නේ කොයි ඉස්සරහදී නැත්තම් ඒක විශ්ලේෂණය කියලා නැත්තම් ඉවරක් දෙන්න ඒක මේ පාලනය කරගන්න ඒක නැති කරගන්න ඒකෙන් මිදෙන්න මොකක්ද මේ තමයි පාවිච්චි කරන්නේ. මේ පාවිච්චි කරන්නේම වේදනානාශක. ඒ වේදනානාශක පාවිච්චි කිරීම තුල තමයි අත වශයෙන්ම මේක හැදෙන්න හේතු වෙන්නේ. හැබැයි එමත් නැතිව යම් ඔය මේ මොලේ පිළිකා තත්ත්වයක් ඒ වගේ අවස්ථාවල සහ මොලේට සහ හිස්කම් වලට ඇති වෙන යම් රෝගී අවස්ථාවලදී මේක හැදෙන්න පුළුවන්. ඔව් වෛද්‍යතුමනි. ඒ වගේම තමයි ඔකට බලපාන තව එක් කරුණක් තමයි මානසික ආතතිය කියන එක. මේ ආතතිමය තත්ත්වයත් එක දිගින් දිගටම පැවැත්වෙනකොට සමහර වෙලාවට මේ හිසරදේ තත්ත්වය තව තවත් දරන වෙනවා. එතකොට අපිට ඒක දරා ගන්න බැරි මට්ටමකට ඇවිල්ලා පස්සේ මිග්‍රේන් බවට පත් වෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් නොසලකා හැරීම තුළින් මේ මිග්‍රේන් කියන තත්ත්වය තව තවත් වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් තව තවත් වර්ධනය වෙනවා නම් අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ මෙහෙම තව තවත් වර්ධනය වුණොත් අපිට මොන වගේ ප්‍රශ්නද ඇති වෙන්න පුළුවන් අනාගතයේදී කියන එක. එතකොට වෛද්‍යතුමනි දැන් මේ මිග්‍රේන් වලින් ඇති වෙන්න පුළුවන් භයානක ප්‍රතිඵල මොනවද? කියන්නේ බෙහෙත් ගන්න නැතුව දිගින් දිගටම පවත්වාගෙන හිටියොත් මේ මිග්‍රේන් නිසා මොන වගේ තත්ත්වයන්ද ඇති වෙන්න පුළුවන් මිනිස්සුන්ට? ඒ කාරණේ නිසා අදවසේ ජීවිතේම කාලගාමී තත්ත්වයක මේක නිසා අපිට පුළුවන්. අපි ගත්තොත් මේක මොලේ හා සම්බන්ධයි. එමත් නැත්නම් හිත හා සම්බන්ධයි. එවැනි තත්ත්වයකදී මම හැදලි කරන කතාවක් තමයි වැදගත් දෙයක් තමයි අපේ මොන අසනීපයක් තිබුණා මොලේ දවුල්ව තියාගන්න. මේක මේ ඉස්කබල මේ ඉස්කබල තුල ඇති ඊඩරය සම පාත කරගෙන තමයි අපි ජීවත් වෙන්න ඕන. ඒක වෙනස් වුණොත් තමා මේ තත්ත්වයන් බාක් ඇති වෙන්නේ. මේ නිසා අපි කවුරුත් කල්පනා කරන්න ඕන මේ තත්ත්වය සම්පූර්ණයෙන් මිදෙන්න මේකේ රෝගී තත්ත්වය ඉතාමත්ම භයානක තත්ත්වයක්. මේකේ ඇත්තටම මේ මිග්‍රේන් වල ඉතාමත් භයානකම තත්ත්වය තමයි පිළිකා තත්ත්වයකට සමහර විට යන්න පුළුවන්. ඒ වගේම හුඟක් වෙනත් ඉන්ද්‍රියයන් වලට මේක බලපාන තත්ත්වයක් තියෙනවා. ඒක කොහොමද බලපාන්නේ කියන එක කියන්න ගියොත් එක එක ඉන්ද්‍රියයන් වෙනම අපි සාකච්ඡා කරන්න වෙනවා. ඒ වගේ වෙලාවක අපි කෙටියෙන් තමයි කතා කරන්න වෙන්නේ. නැත්නම් කාරණේ දීර්ඝ වෙනවා සාකච්ඡාව. ඒ නිසා මම පැහැදිලිව කියන්නම් මේක තුල මුළු ශරීරයේම තත්වය අඩපණ වෙන කාරණා ඇති වෙනවයි කියන එක මම කෙටියෙන් කියන්නම්. පිට මූලික වශයෙන් ඔය මිග්‍රේන් වලින් දුක් විඳින අය බලන්න එයාගේ මූණ කොහොමද කියලා මූණ බොහොම ප්‍රියමනාප තත්වයක් නැහැනේ. ඒකට අර කරුණු කාරණා කිව්වේ අපි සුදු වෙනවා
කාරණා තියෙනවා. මම දැන් මේක සම්බන්ධයෙන් අපි සාකච්ඡාවක් කරන්න කැමති. දැන් ඔබ මනෝවිද්‍යාව පිළිබඳව පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂ උපාධියක් ලබන කෙනෙක්. එම නිසා මේක මනස හා සම්බන්ධ දෙයක්. හිත හා සම්බන්ධ දෙයක්, මොළේ හා සම්බන්ධ. මේ නිසා ඔබගේ පැත්තේ දැන් අපේ ප්‍රතිකාර තියෙනවා මේකට. අපි මේක නිට්ටාවට සුව කරනවා. ඒ වගේම මේකට මානසික ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. බෙහෙත් නැතුව ප්‍රතිකාර කරන්න. දැන් ඔබගේ පැත්තේ ඔබ මේ පිළිබඳව මානසික ඔබ පොඩ්ඩක් කරුණු කතා කරන්න බලන්න. ඇත්තටම වෛද්‍යතුමනි දැන් මම කලින් කිව්වා වගේ මානසික ආතතිය කියන එක අපිට ගොඩක් වෙලාවට බලපානවා මේ හිස රදේ කියන තත්ත්වය ඇති වෙන්න. ඒ ඇතිවීම තුළින් අපිට මිග්‍රේන් වගේ තත්ත්වයන්වත් ඇති වෙන්න පුළුවන්. කියන්නේ මානසික ආතතිය අපේ එදිනෙදා ජීවත් වෙනකොට අපේ ආතතිය සමනය කරගන්න විවිධ කරුණු කාරණා තියෙනවනේ. හැබැයි අපි ඒ දේවල් වලට යොමු වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට වැඩ කළේ වුණාට පස්සේ ඊට පස්සේ ගෙදරට ආවට පස්සේ ගෙදර තියෙන ප්‍රශ්න. ඊට පස්සේ ඊළඟ සුදේට වැඩට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දිග කාලයක් මේ විදිහට කන්ටිනියු වෙනකොට ඊපස්සේ තරහ යන්න පටන් ගන්නවා. හරියට නිින්ද යන්නේ නැහැ. හරියට කන්න බෑ. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට ඉන්නේ දුකෙන්, එහෙම නැත්නම් තරහෙන් ජීවිතේ එපා වෙලා වගේ හැඟීම් ඇති වෙනවා. කල්පනා කරනවා, ඕවර්තින්ක් කරනවා. එතකොට අර දිගටම ඕවර්තින්ක් කරනකොට මොකද වෙන්නේ? ඔළුවේ කැක්කුමක් ඇති වෙනවා. ඉතින් අපේ පැත්තෙන් ගත්තොත් එහෙම වෛද්‍යතුමනි කරන්න තියෙන මානසික ආතතිය සමනය කරගන්න ඕනේ. එදිනෙදා ජීවිතයේදී අපිට ඇති වෙන ආතතිය සමනය කරගන්න ඕනේ. ඒකට අපිට කරන්න පුළුවන් සමහර වෙලාවට රිලැක්සේෂන් තෙරපි වගේ අපිට තෙරපි පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි පොඩ්ඩක් ඔබේ ඔළුවට විවේකයක් දෙන්න. ඔබ සිතට වැඩි වශයෙන් සිතුවිලි ගලාගෙන එනවා. එතකොට ඒව හැම වෙලාවෙම ආයෙ ඕවර්තින්ක් කරන්නේ නැතුව පොඩ්ඩක් ඔළුවට නිදහසක් දෙන්න. ඔය පුළුවන් ඔබලා සින්දුවකට හුම්කම් දෙන්න. ඒ වගේම තමයි ගෙදරත් එක්ක ටිකක් කතා කර ඉන්න. එහෙම නැත්නම් චුට්ටක් ඇවිදින්න යන්න. නැත්නම් නිවාඩුවක් ගන්න. මෙන්න මේ වගේ කරුණු කාරණා එක මානසික ආතතිය සමනය කරගන්න පුළුවන්. ඒකෝට සමනය කර ගැනීම තුළින් හිත රදේ අඩුවීමක් අපිට දකින්න පුළුවන් වෛද්‍යතුමනි. ඒ කියන්නේ අපේ ප්‍රතිකාර කරන ගමන් ඔබේ උපදේශුත් භාවිත කළොත් මේක ගොඩක් සාර්ථක වෙනවා කියන එක නේද දැන්? ඔව් අපිට එතකොට ගොඩක් සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කායිකව යම්කිසි ලෙඩකට ප්‍රතිකාර කරනවා වගේම ඒත් එක්කම මනසට ප්‍රතිකාර දෙනවා නම් මොකද වෙන්නේ? එතකොට අපිට 100% සාර්ථක වෙන්න පුළුවන්. කියන්නේ හොඳ සුවයක් ලබා ගන්න පුළුවන්. දැන් අපේ තියෙන ලොකුම අඩුවක් තමයි දැන් අපේ මැෂින් එකක් ගත්තොත් අපි පාවිච්චි කරන මැෂින් එකක් ගත්තොත් අපි ඔක සර්විස් කරනවා. ඔක කියලා ඒක අපි නඩත්තු කරනවා. හැබැයි අපි ශරීරයක් ගත්තාම ශරීරයේ කරන්නේ නානේ. සබන් ටික නැත්නම් සුවඳ විලවුන් ක්‍රීම් මේ උඩින් පාවිච්චි කරන දෙයක් හැර දැන් අපි මේ මනසට විවේකය මනස ශෝධනය කිරීමක් කරන්නේ. ඒක තමයි මම හිතන්නේ මේ ඔබගෙන් කියවුනේ. ඔව් වෛද්‍යතුමනි ඇත්තටම. ඒක අවශ්‍යයි. ඒකට දැන් අපිත් එක්ක ඉන්න ඇයට පැහැදිලි වෙන්න ඕන මේ මිග්‍රේන් කියන එක රකුසේ මේක මහා කරදරයක්. මේක මුළු ජීවිතේම ඉතාම අපහසුතාවයකට ඇදදාන එකක්. ඒ වගේම තමයි තමන්ගේ විතරක් නෙවෙයි. පවුලේ සම්පූර්ණ ජීවිතයත් පවුලේ අයගේ ඒ ජීවිතයත් අවුල් කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් කාර්යාලයට ගියාම කාර්යාලයේ වැඩත් අවුල් කරනවා. හැබැයි මේක ඉතා පහසුවෙන් අපිට අපේ ප්‍රතිකාර වලින් කියන්නේ දේශීය ආයුර්වේද ප්‍රතිකාර වලින් මේ මනසට උපදේශ දැන් ඔබ හිතුවක තමයි කියන්නේ ඔබ දැන් මෙහෙන්
එළ දෙක මේ මහගෙදරට ආවොත් මේ ප්‍රතිකාර දෙකම කරගන්න පුළුවන්. එහෙම අවශ්‍ය ඇයට අපිට තෝරා බේරා. මේ ප්‍රතිකාර දෙකම කරගන්න පුළුවන්. ස්ථීර වශයෙන් මේ මිග්‍රේන් කියන රෝගී 100% අපේ ප්‍රතිකාර සුව කරගන්න පුළුවන් කියන එක මම කියනවා ලත වෙන්න එපා. ඉතින් වෛද්‍යතුමනි අපි මේ මිග්‍රේන් ගැන විවිධ කරුණු කාරණා සාකච්ඡා කරානේ. අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න පිරිස බලාගෙන ඉන්නවා මිග්‍රේන් වලට දැන් මේකේ කොහොමද මිදෙන්නේ? මේක කොහොමද වළක්ව ගන්න? එතකොට මොන වගේ ප්‍රතිකාරද මේ සඳහා තියෙන්නේ කියලා. එතකොට සමහර වෙලාවට දැන් මේ අවතින්න පිරිස ඉන්නවා. ඒකට යාලට ඇවිල්ලා ඔබතුමාගෙන් ප්‍රතිකාර ගන්න පුළුවන්. ඒකට මේ මිග්‍රේන් වලට නෙක්ටාවටම සුව කිරීමේ ප්‍රතිකාර හෙළවෙද තමයි මහගෙදරින් ඔබතුමා ලබලා දෙනවා. ඒ වගේම තමයි විවිධ දුරපළාත් වල ඉන්න වෛද්‍යතුමනි මේ අයට කොහොමද ප්‍රතිකාර ගන්න පුළුවන්? ඒ වගේම මොනවද මේ මිග්‍රේන් සඳහා තියෙනා වූ නිට්ටාවට සුව කළ හැකි ප්‍රතිකාර? ඔව් වැදගත්ම කොටසක් එක. මොකද මේ තරම් අපි රෝගය ගැන විස්තර කතා කරා. නමුත් මේක කොහොමද අපි සුව කරගන්නේ කියන එක තමයි ලුව තියෙන්නේ. මේක කොච්චර ඈතක හිටියත් ඒ කිසි කෙනෙකුට ඒක ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. පුළුවන් WhatsApp මගෙන් විමසීම් කරලා සාමාන්‍ය දුරකථන අංකයෙන් විමසීම් කරන්න පුළුවන්. නමුත් ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරයෙකුගේ ඔය නීති අනුකූල ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයේ අනුව WhatsApp පුළුවන් ඒ රෝගී තත්ත්වය අපිට හඳුනා ගන්න බලන්න. වීඩියෝ මගේ එහෙම දැනගෙන අපිට ප්‍රතිකාර කරන්න පුළුවන් රටේ ඕනෑම තැනක. පිට රටක කෙනෙකුට අපිට ප්‍රතිකාර කරන්න පුළුවන් හැකියාව තියෙනවා නීති අනුකූලව. මේ ප්‍රතිකාර ගැනීමේදී මම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මතක තබාගත යුතු කාරණයක් අපි රෝගියා දකින්නේ නැතුව රෝගියා සමග කතා නොකර කවුරු හෝ ප්‍රතිකාර ක්‍රමයක් වෛද්‍යවරු හැබැයි වෛද්‍යවරු කරන්නේ නැහැ. ඒ නිසා රෝගියා වීඩියෝ මගින් දකින්න ඕන. එහෙම තමයි ප්‍රතිකාර නියම කරන්න පුළුවන්. ඒක නීති අනුකූල ක්‍රමය. මම හිතන්නේ වෙනත් වෛද්‍ය කර්ම වල උනත් එහෙම තමයි. එහෙම නැතුව රෝගීන් දකින්න නැතුව. දැන් මේක භයානක රෝගී තත්ත්වයක්. ඒක දැන් භයානක තත්ත්වය පිළිබඳව අපි සාකච්ඡා කරා. ඇත්ත වශයෙන්ම ඌට වඩා තව භයානක කරුණු තියෙනවා. මේක මේ මිග්‍රේන් කියලා මේක සාමාන්‍ය සුළු කොට හිතන එකක් හැටියට හිතීම වැරදි. අපේ ශරීරයේ පූර්ණ වශයෙන් අඩපණ කරන කාරණා ගැන දැනගත යුතු වෙනවා. නිසා එහෙම ප්‍රතිකාර කරන්න ඕන කෙනෙක් ඉන්නවා නම් දුරකථන අංකයේ දිස් වෙනවා. ඒ තුලින් විමසීම් කරන්න කාල වේලාව වෙන් කරගෙන පැමිණෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අපහසුතාව තියෙනවා නම් කතා කරන්න ප්‍රතිකාර ගන්න පුළුවන්. නිත්‍යාවට සුව කර ගැනීම ඉතාමත් විශ්වාසවත්. ඔව් ඉතින් වෛද්‍යතුමා කිව්වා වගේ ඔබ මිග්‍රේන් වලින් පීඩා විඳිනවා නම් වෛද්‍යතුමා සම්බන්ධ කරගෙන ඔබට ඒ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ තුළින් මේ මිග්‍රේන් කියන තත්ත්වයෙන් ඔබට සදහටම මිදෙන්නට හැකියාව තියෙනවා. ඉතින් නොසලකිලිමත් වෙන්න එපා. Taman ගැන හිතලා අවිල ප්‍රතිකාර ගන්න කියලා ඉන්න ගමන් ඉතින් මේ මිග්‍රේන් කියන කාරණාවට පිට තබමින් අදට අපි ඔබෙන් සමග කරනවා. හරි.